ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම. අපි අද ඇවිල්ලා ඉන්නේ කරවිල වගාවකට. මේක කරවිල වගාව පටන් ගන්න තියෙන්නේ කලින් වගා කරපු මාළු මිරිස් වගා කරපු භූමියක තමයි නැවත කරවිල හිටවලා කරවිල වගා කරලා තියෙන්නේ. මේක දැන් තමයි මල් තිබිලා කිඩි ඇදිලා තියෙන පොඩි දෙඩි තියෙන්නේ. මේ වගාව දැන් ඉතා සාර්ථකව මේ කරගෙන යන වගාවක්. ඔයාලට පේනවා ඇති මේක දැන් මැස්ස ගහලා තියෙන අපේ කොහොලන වලින් මැස්සට වැල් ටික ගිහිල්ලා තියෙන්නේ. දැන් තමයි ඉස්සරහට තමයි මේකේ මේ අස්සෙන්න නෙලා ගන්න තියෙන්නේ. දැන්ට පොඩි ගෙඩි තමයි හැදලා තියෙන්නේ. මල් තියෙනවා. මේක දැනට එහෙම විශේෂයෙන් කියලා ලෙඩක් දැක ගන්න නැහැ. හොඳ සාර්ථක වගාවක් විදියට නඩත්තු කරගෙන යනවා. ඒ ගොවි මහත්තයා. මේ තියෙන සාමාන්‍ය දැන්ට පොඩි ගෙඩි ඇවිල්ලා තියෙනවා මලුත් එක්ක. දැන් මේ වගාව සාර්ථක වෙන්නේ දැන් මේ වගාවේ මේ වගේ එන මැස්සට යන්න කලින් මේ එන පොඩි වැල අපි කවට මෙහෙම කඩලා අයින් කරන්න ඕනේ. අයින් කරාට පස්සේ තමයි මේ වගාව සාර්ථක වෙන්නේ. මේ පැල ටික මේක ප්‍රධාන වැල මැස්සට ගියාට පස්සේ උඩින් වැල් මේ ආකාරයට බෙදුනාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මුලින් එන වැල් ටික මෙන්න මේ වැල් ටික සම්පූර්ණයෙන්ම කඩලා අයින් කරන්න ඕනේ. එතකොට තමයි ප්‍රධාන වැල ඉක්මනින් මැස්සට ගිහිල්ලා සාර්ථක වෙලා හැදෙන්නේ. දැන් මේක ඒ විදිහට කරලා තියෙන දැන් නැවත ආයේ කප්පාදු කරන්න වෙලා තියෙනවා. වැල් ඇවිල්ලා තියෙනවා. මේ සියලුම වැල් ටික කප්පාදු කරන්න ඕනේ. දැනට මේ වෙද්දි මේකට පොහොර මුර දෙකක් විතර වගේ යොදලා තියෙනවා. දැන් මේක අපි බින්දු ජල සම්පාදන ක්‍රමයක් නෙමෙයි මේ වගාවට භාවිතා කරලා තියෙන්නේ. විසුරුම් මල් පද්ධතියක් ඒ ක්‍රමෙත් සාර්ථකයි. ප්‍රශ්නයක් වෙලා නැහැ. දැන් සමහර කෙනෙක් හිතෙන්න පුළුවන් බින්දු ජල සම්පාදන පද්ධතියක්ම අවශ්‍යද කියලා මේ පොලිම ඉටිකොලේ දාලා කරන වගාවකට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදියට කරත් ප්‍රශ්නයක් නැහැ. දැන් නිරෝගී වගාවක් මේ භූමියේ තියෙනවා. දැන් ඉස්සරහට මම මේ වීඩියෝ කරලා පෙන්නන්නම් මේකේ පළදා වස්වැන්න නෙලන ආකාරය. ඒ සියලු විස්තර මම ඔයාලට පෙන්නන්නම්. දැනට මම මේ විස්තර ටික පෙන්නන්න ගත්තේ දැනට වගාවේ තියෙන තත්ත්වය පිළිබඳව. මේ වෙද්දි මේ වගාවට පොහොර මුර දෙකක් තමයි යොදලා තියෙන්නේ. පොහොර මුර දෙකක් යොදලා දැන් මැස්සට වැල් ඇවිල්ලා තියෙන. දැන් ඉදිරියේ තියෙන්නේ පහසු වැඩ ටික වගාව පහසුවෙන් කරගෙන යන්න. දැන්ට අමාරු වැඩ ටික මැස්ස හදලා ඒ මැස්සට වැල යවා ගන්න එක තමයි ටිකක් අමාරු වෙන්නේ. දැනට මේ ප්‍රශ්නේ හරි. මේ තියෙන්නේ දැන් අර ගෙඩි හැදිලා තියෙනවා. දැන් මේ ආකාරයෙන් ළඟ තියෙනවා. දැන් හැම වැලකම වගේ පොඩි ගෙඩි තියෙනවා. දැන් ඉස්සරහට තමයි ඉතින් මේකේ ගෙඩි හැදෙන්නේ මේ තියෙන්නේ. මේ වගාව සම්බන්ධ ඉදිරියේදී කොහොමද වගාව නඩත්තු කරගෙන කියලා තියෙන සාර්ථකත්වය පිළිබඳව ඉදිරි වීඩියෝ එකකින් ඔයාලට මම පෙන්නන්නම් කොහොමද වගාව පිළිබඳ සියලු විස්තර. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් කරවිල වගාවක් කරගන්න ආකාරයේ සියලු විස්තර ඉදිරියේදී මම පැහැදිලිව වීඩියෝ එකක් දාන්නම්. මේක දැනට මම වගාවේ පිළිබඳව සාමාන්‍ය කෙටි වීඩියෝ එකක් ගත්තේ ඔයාලට පෙන්වන්න අවශ්‍ය හින්දා අපි ඉදිරියේදී බලමු මේ වගාව කොහොමද කරගෙන යන්නේ කියලා. මේ ඔබ දකින්නේ මේ වගාවට කුණාසක යොදන ආකාරය. මේක සාමාන්‍ය දවස් 3කට සැරයක් දවස් 4කට වගේ සැරයක් තමයි කුණාසක යොදන්නේ. වගාවේ තියෙන ලෙඩ රෝග අනුව තමයි මේ දැනට වගාවට කුණාසක යොදන්නේ. ලෙඩ රෝග අඩුයි වගේ නම් ඉතින් එයා ගොඩක් දුරට කුණාසක යෙදීම අවශ්‍ය වන්නේ නැහැ.
හරි එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මගේ YouTube channel එක subscribe කරලා like කරලා share කරන්න. එතකොට ඉදිරියේදී ඔයාලට මේ වගේ වීඩියෝ තවත් බලා ගන්න පුළුවන් වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්.